හිරිපද වැස්සට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තිබෙනවා. ඉතින් තිදස්ගේ අම්ම කරපු කැත වැඩක් ගැන තමයි අපි අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්නට සූදානමක් ඇති කරගෙන ඉන්නේ. ඉතින් වීඩියෝ එකට යන්නට කලින් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්නවා නම් ඔයාට පුළුවන්කම තියෙනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන තැනට පත් වෙන්න එපා කියන ඒ කතාව ගැන තමයි මට මතක් කරන්න තියෙන්නේ. දැන් ඉතින් අම්මා පහුගිය දවස්වල තිදස්ගෙන් අහපු කාරණාවක් තිබුණා. ඒ තමයි ආත්මෙට මොකද උනේ කියලා. හැබැයි ඉතින් තිදස්ගෙන් අහන්න දෙයක් නැහැ. ඉතින් කොහොම වුණත් හැබැයි මේ අම්මා හරිම කපටි වැඩක් කරලා තියෙනවා. හැබැයි තමන්ගේ දරුවට තියෙන ආදරය වෙනුවෙන් තමයි මේ අම්මා මේ කපටි වැඩේ කරලා තියෙන්නේ. මොකක් වෙන්නේ නැද්ද මේ කපටි වැඩේ? ආත්මය ඇවිත් තියෙනොත් දැස් හොයාගෙන. ඒ වගේම තිදස් හොයාගෙන ආව විතරක් නෙමෙයි අනිවාර්යෙන්ම තිදස් ගැන හොයලත් තියෙනවා. තිදස් ගැන කතා කරලත් තියෙනවා. හැබැයි ඉතින් මේ මොන දේවල් ඇහුවා වුණත් අනිවාර්යෙන්ම තිදස් කොහෙද වැඩ කරන්නේ, තිදස් මොකද කරන්නේ, ඒ කිසිම දෙයක් ගැන මේ අම්මා කියලා නැහැ. එහෙම කියන්න උනන්දුවකුත් අරගෙන නැහැ කියන එක ගැන අපි මේ වෙලාවේ හොඳටම මතක් කරන්න සූදානමක් ඇති කරගෙන තියෙනවා. ඒක අපි විශ්වාසයෙන් යුක්තව ඔයාට මතක් කරන්නටත් සූදානමක් තියාගෙන ඉන්නවා කියන ඒ කාරණාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්න සූදානමකුත් ඇති කරගන්නේ. තව දෙයක් මම ඔයාට මේ වෙලාවේ මතක් කරන්නට සූදානමක් ඇති කරගන්නවා. විශේෂයෙන්ම ආත්මි මේ විදියට හොයලා බැලීමක් සිද්ධ කරලා තිබුණ උනත් තිදස්ට කිසිම දෙයක් අම්මා කියන්නට කටයුතු කළා නැහැ. ඒක තමයි විශේෂම දේ. හැබැයි තිදස් ඉදිරියට මේ ගැන දැනගනීද? අනිවාර්යෙන් දැනගන්නට ඕනේ. ඉතින් ඒක දැනගත දවසක තිදස්ට අනිවාර්යෙන්ම තමන්ගේ අම්මත් එක්ක ආදරෙන් ඉන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ අම්මා කරලා තියෙන්නේ හරිම වැරදි වැඩක්. තමන්ට ආත්මි ගැන කියන්න තිබුණා. එහෙමනම් මේ දරුවා තමන්ගේ ළඟ තමයි පොඩි කාලේ ඉඳන්ම හැදෙන්නේ. ඉතින් දැන්ටත් දරුවා පොඩි තමයි. හැබැයි ඒ වුණාට දරුවා ගොඩාක් දුක් විඳලා තියෙනවා කියන ඒ කාරණාවත් එක්ක ගොඩාක්ම පසුතැවීමකට ලක් වෙලා තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේදී ඔයත් එක්ක එකතු වෙලා කතා කරන්නට ඉඩක් හදාගෙන තිබුණේ. ඒක තමයි අපි මේ වෙලාවේ ගොඩාක් දුරට විශ්වාස කරගන්නටත් උවමනාවක් තියෙන කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ මතක් කරන්නටත් සූදානම් වෙලා ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඉතින් කොහොම හරි තමන්ගේ අම්මා මේ කරලා තියෙන්නේ අන්තිම වැරදි වැඩක්. මෙහෙම දෙයක් නොකර ඉන්නයි තිබුණේ කියන ඒ දේ ගැන අපි අනිවාර්යෙන්ම කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්නවා. ඉතින් අන්න ඒ ගැන තමයි අද අපිට මතක් කරන්නට පුළුවන්කමකුත් තියෙන්නේ කියන දේ ගැන. අද අපි හොඳටම මතක් කරන්නට අවස්ථාවක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්නට සූදානමක් ඇති කරගෙන ඉන්නේ.